ඔයාලා හැමෝටම සුබ දවසක්. පෙබරවාරි 4 ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී දවසක්. මොකක්ද ඒ සුවිශේෂීත්වය? අද වගේ දවසක තමයි අපේ රටට නිදහස හිමි වෙන්නේ. නිදහස් රාජ්‍යයක් බවට පත් වෙන්නේ. 1948 පෙබරවාරි 4 වෙනිදා අපේ රටට නිදහස හම්බුණා. ඔයාලා දන්නවා ඇති අපේ රට විවිධ ජාතීන් ආක්‍රමණය කරලා තියෙනවා. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් තමයි අවසාන වරට අපේ රට ආක්‍රමණය කරපු ජාතීන් වෙන්නේ. ඉතින් ඒ ජාතීන් ඇවිල්ලා අපේ රටේ තිබ්බ සංස්කෘතිකාංග ඔවුන් යටපත් කරා. අපේ රටේ තිබ්බ සටන් කලා, අපේ රටේ සංස්කෘතිකාංග, පුස්කොළ පොත්, අපේ රටේ තිබ්බ තාක්ෂණය, ඒ සියලුම දේවල් ඔවුන් සිංහලයාව හැල්ලු කරලා යටපත් කරා. සිංහලයා කියන්නේ හරි වචනයක් කිව්වොත් ඒ වචනේ විශ්වාස කරන ජාතියක්. සුත්තු කිව්වා ඕවා බොරු දේවල්, ඕවා මිත්‍යා මත, ඕවා අතහරින්න. සිංහලයා මොකද කරේ? ඔවුන් ඒවත් මෝඩයි වෙන්නත් පුළුවන් කියලා ඔවුන් අපේ තිබ්බ සංස්කෘතිකාංග අතෑරලා දැම්මා. ඔන්න ඕක තමයි අපේ රටේ සංස්කෘතිකාංග පිරිහීමේ මූලික ලක්ෂණය. විවිධ ජාතීන් ඇවිල්ලා අපේ රටේ තිබ්බ සම්පත් උදුරන් කෑවා. අපේ සිංහලයෝ එකතු වෙලා 1948 ඔවුන් සුද්දන්ගෙන් අපේ රට නිදහස් රාජ්‍යයක් බවට පත් කරා. 1815 සිට 1948 දක්වා අපේ රට පැවතියේ යටත් විජිතයක් ලෙස පැවති අපේ රට අපේ සිංහලයන්, අපේ ජාතීන්, ආගම් ભેද, ජාති ભેද නොසලකා නොතකා හැමෝම එකතු වෙලා, හැමෝම තමන්ගේ ජීවිතය පුද කරලා, හැමෝම යුද්ධ කරලා අපේ රට සුද්දන්ගෙන් බේරගත්තා. සුද්දන්ගෙන් රට නිදහස් කරා. ඉතින් අපේ නිදහස සැමරුවාට මේ නිදහස ලබා ගන්න කී දෙනෙක් තමන්ගේ ජීවිතය පුද කරන්නේ නැද්ද? අපේ ජාතික වීරයෝ අපේ රට නිදහස් රටක් බවට පත් කරන්න ගොඩක් වෑයම් කරා. අපේ රට නිදහස් රටක් බවට පත් කරන්න උත්සාහ කරපු සියලුම ජාතික වීරයන්ට මම මේ වෙලාවේ ආචාර්ය පුද කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ නිදහස් දිනයක්.